안녕하세요. හරි ළමයි. අපි දැන් යන්නේ 4 වෙනි පාඩමේ මුන්හා කොටසට. හංගුගේ කොරියාවේ ඡාසි බිම වාඩි වීමේ මුන්හා සංස්කෘතිය. කොරියාවේ බිම වාඩි වීමේ සංස්කෘතිය. බලමු. හංගුගින්දරන් කොරියානුවන් පනිනා. පන් කියන්නේ මොකද්ද ළමයි? කාමරයට. ඉනා හෝ මාරුවේ. සාලයේ පදකේ අංජාසෝ. පදක් කියන්නේ ළමයි බිමට. බිම අංජාසෝ වාඩි වෙලා සික්සාරල් හගුණා. ආහාර ගැනීමේ හෝ. ගුණා කියන්නේ මෙතන හෝ. හියුසිගල් චීහානන්. හියුසිගල් චී හදා කියන්නේ විවේක ගන්නවට. විවේකයක් ගන්නවට. හියුසිගල් චීහානන් විවේක ගන්නා ඡාසික් මුන්හාරල්. මෙතන අපි කිව්වේ මතකද? බිම වාඩි වීමේ සංස්කෘතිය කචිගෝ ඉත්සම් නිදා. ඔයාලට මතකද මේ කජිගෝ කියන වචනේ? කජිගෝදා කජිගෝකාදා රැගෙන එනවා රැගෙන යනවා. හරිද? මෙතන තියෙන්නේ කජිගෝ ඉස්සම් නිදා. රැගෙන එමින් තියෙනවා. රැගෙන එමින් පවතිනවා. හරි. මෙතන දැන් කියන්නේ කොරියානුවන් කාමරේ හෝ සාලේ. කාමරේ හරි සාලේ හරි බිම වාඩි වෙලා ආහාර ගැනීම හෝ විවේක ගන්නා බිම වාඩි වීමේ සංස්කෘතියක් තියෙනවා කියලා. ඉරෝහන් මෙවැනි ඡාසික් මුන්හානන් බිම වාඩි වීමේ සංස්කෘතිය නම් කජෝකිනා පවුලේ අය හෝ කක්කාවුන් චිංගුදල් සමීප යහළුවන්. මේ කිරි කියන්නේ අතර සමග කියන අදහස. හම්කේ එකට සෝතොන් හගෝ. සෝතොන් හගෝ කියන්නේ කතා බහ කර යුදේ කමල් බැඳීම් යොන්සොන් හානන් වර්ධනය කරගන්නා තෝමල් තේ විට තෝමල් චුම්නිදා උපකාරී වෙනවා. මෙතන කියන්නේ මේ බිම වාඩි වීමේ සංස්කෘතිය පවුලේ අයයි සමීප යාළුවන් සමගයි එකට කතා බහ කරලා බැඳීම් වර්ධනය කරගන්න උපකාර වෙනවලු. ඔයාලා අහලා ඇති සමහර විට ඔය කොරියාවේ ගොඩක් ළමයි පාටි එහෙම තියෙන්නේ ඔය කට්ටිය එකට බිම වාඩි වෙලා. එයාලා මේ බර්ත්ඩේ පාටි එහෙම සමරන්නේ සමහර වෙලාවට එහෙම කොරියාවේ තියෙන සමහර ආපන ශාලාවලත් ළමයි බිම වාඩි වෙලා තමයි ආහාර ගන්න තියෙන්නේ. දැන් මෙතන කියන දේ ඔයාලට තේරුණා නේද? පවුලේ අයයි යාළුවෝ සමගයි බැඳීම් වර්ධනය කරගන්න මේ බිම වාඩි වීමේ සංස්කෘතිය උපකාරී වෙනවා කියලා තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ ඡාසික් මුන්හාරෝ ඉනේ. බිම වාඩි වීමේ සංස්කෘතිය හේතුවෙන් රෝ ඉන්නේ කියන්නේ මේ හේතුවෙන් හන්ගුක් සරාම්දර කොරියානු මිනිස්සු තෙබුබුන් බහුතරයක් චිබ්බනේසෝ නිවෙස්වල සිට සින්පරල් පොද්ගු සෙරෙප්පු ගලවා සෙන්හල්හාම්යෝ ජීවත්වන අතර පදකේ අංජාසෝ බිම වාඩි වෙලා සික්සාරල් හනන් ආහාර ගන්නා සිත්තන්දෝ ආපනශාලාත් ස්විප්ගේ පහසුවෙන් ඒ කියන්නේ ලේසියෙන්ම පොල්සු ඉත්සම් නිදා දැක ගන්නට පුළුවන්.
මෙතන කියන්නේ කොරියානුවන් නිවෙස් තුල සිට සෙරප්පු ගලවා ජීවත් වෙනවා වගේම බිම වාඩි වෙලා ආහාර ගන්නා ආපනශාලාත් ලේසියෙන්ම දැක ගන්න පුළුවන් කියලා. මම ඉස්සෙල්ලා කිව්ව නේද ආපන ශාලාවක් තියෙනවා කියලා. ඔයාලා බලලා ඇති ළමයි ඔය කොරියන් ඩ්‍රාමා වල එහෙම. ඔය ඉස්සර මතකද පුංචි කාලේ අපි බැලුව සුජාත දියණියකේ එහෙම. බිම වාඩි වෙලා අර පොඩි ස්ටූල් එකක් තියාගෙන ඒක උඩ කෑම තියාගෙන එයාලා කනවා. බිම වාඩි වෙලා තමයි කන්නේ. ඔය අනන්තෙන්නා තරු කුමරා එකෙත් ඔයාලා දැකලා ඇති බලලා තියෙනවා නම් ඒවා. ගොඩක් බිම වාඩි වෙලා තමයි ආහාර ගන්න. එයාලගේ බිම වාඩි වීමේ සංස්කෘතිය වර්ධනය වෙලා තියෙනවා. ගෙවල් ඇතුලේ ඉන්නේ බොහෝ විට සෙරප්පු ගලවලා. ඒක තමයි මේකෙන් කියන්නේ. හරිද? තේරුණා නේද? මේ තියෙන්නේ අර මම කිව්ව කොරියාවේ කට්ටිය බිම ඉඳගෙන ආහාර ගන්න පොඩි බංකුවක්. මේ තියෙන දැක්කද? ආහාර මේ එයාලා කෑම තියලා. දැන් අපේ ලංකාවේ ළමයි කොයි හරි රෙස්ටෝරන්ට් එකකට ගියාම අපි සෙරප්පු දාගෙන සාමාන්‍යයෙන් යන්නේ. සෙරප්පු එහෙම ගලවලා යන්නේ නැහැ නේද? එහෙම නෙමෙයි. සෙරප්පු ගලවලා තමයි ඇතුළට ගිහිල්ලා ආහාර ගන්න තියෙන්නේ. බිම ඉඳගෙන තමයි එයාලා ගොඩක් වෙලාවට කෑම කන්නේ. මෙන්න මේ වගේ පොඩි බංකුවක් තියාගෙන ඒක උඩ කෑම ටික තියාගෙන කනවා. නේ? එන්න තියෙනවා දැක්කා? හරි ළමයි අපි යනවා ඊළඟ ඡේදෙට. ඊළඟ ඡේදේ තියෙනවා උන්දෝල් ගැන. මම ඔයාලට උන්දෝල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හරිද? හොඳට අහන් ඉන්න. දැන් කොරියාවේ ඉන්න අය ඉතාමත් සීතල කාලගුණයක නේද ජීවත් වෙන්නේ. අන්න ඒ නිසා එයාලට ගෙදර උණුසුම් වෙලා ඉන්න එක අත්‍යවශ්‍යයි. හරිද? ඉස්සර කාලේ එයාලා ගිනි දාපු උඳුරකින් තමයි බිම යටින් උණු වායු යවලා මෙම බිම උණුසුම් කරලා ගත්තේ. හරිද? අන්න ඒක තමයි පුරාණ උන්ඩෝල් කියන්නේ. ඒත් දැන් නව තාක්ෂණයත් එක්ක ඔක්කොම වෙනස් වෙලා. හරිද? දැන් නව තාක්ෂණයත් එක්ක ළමයි දියුණු වෙලානේ තියෙන්නේ සේරම. නව උන්ඩෝල් පද්ධතිය කියන්නේ බිම යටින් නලහරහා උණුසුම් ජලය යවලා බිම උණුසුම් කරන ක්‍රමවේදය. ඒ ඔස්සේ තමයි දැන් ගෙදරට උණුසුම දෙන්නේ. ඒ නිසා මේ කොරියානු පවුල් උණු බිම මත ඇවිදලා කරලා ඉන්න එකට ආදරය කරනවා. ඒක එයාලගේ සනීපවත් ජීවිතේ එක් කොටසක්. අන්න ඒ නිසා තමයි වර්තමානයේදී මේ බිම වාඩි වීමේ සංස්කෘතිය මෙයාලගේ වර්ධනය වෙලා තියෙන්නේ. හරි ළමයි දැන් ඔයාලට මේ ඡේදේ කියවුවාම තේරුම් යයි උන්ඩෝල් කියන්නේ මොකක්ද කියලා මම මේ කරපු පැහැදිලි කිරීමත් එක්ක. ජාසික් මොන්වාගා බිම වාඩි වීමේ සංස්කෘතිය යොන්තේදෝ වර්තමානයේත් චිසොක්තේනන් අකණ්ඩව පවත්වාගෙන යන ඉයුනන් හේතුව නම් හන්ගුගේ කොරියාවේ චොන්තොන් සාම්ප්‍රදායික නම්පන් ඒ කියන්නේ කාමර උණුසුම් කරන පන්සිගි ක්‍රමවේදයක් උන්දොල් යොන්හ්‍යා උන්දොල් කියන්නේ උන්දොරේ උන්දොල් වල යොන්හ්‍යා බලපෑම තේමුන් නිසා බව ඉරාගෝ හම්නිතා කියයි. හරිද? මෙතන කියන්නේ බිම වාඩි වීමේ සංස්කෘතිය වර්තමානයේ අඛණ්ඩව පවත්වාගෙන යන හේතුවක් තමයි කොරියාවේ කාමර උණුසුම් කරන ක්‍රමවේදයක් වෙන උන්දොල්. ඒක තමයි මෙතනින් කියන්නේ. හරිද? ඊට පස්සේ උන්දොල් පදාගල් පොළව තත්තතගේ උණුසුම්ව හානන් තියන හන්ගුගේ කොරියාවේ චොන්දොන් සාම්ප්‍රදායික නන්පන් උණුසුම් කරන සිසතෙමරෝ පද්ධතියක් ලෙසට සිස්ටම් එකක් ලෙසට යොරෝ
විවිධ කගුගා. මෙතන අර්ථය ලී බඩු නෙමේ ළමයි නිවාස කියන එක. යොරෝ කගුගා කියන්නේ විවිධ නිවාස මොයෝ. එකට එකතු වෙලා සානන් ජීවත් වන ආපාතයේ සෝදෝ අපාර්ට්මන්ට් වලත් මහල් නිවාස වලත් පයිපරල් පයිප පදගේ පොළවේ කරා පොළව යටින් තගොවුන් උණුසුම් මුරල් වතුර සුන්වන් සිකිනන් බෙදා හරින පන්සිකරෝ ක්‍රමයක් ලෙසට සයෝම් තෙම්නිදා භාවිතා වේ. මෙතන කියන්නේ කොරියාවේ සාම්ප්‍රදායික කාමර උණුසුම් කරන පද්ධතියක් ලෙස නිවාස බොහොමයක් එකට ජීවත් වන මහල් නිවාසවලත් ඒ කියන්නේ අර ඇපාර්ට්මන්ට් වලත් පයිප්ප පොළවෙන් යවලා උණු වතුර බෙදා හරින ක්‍රමයක් ලෙස භාවිතා වෙනවා. පක්කේ සෝනන් එළියේදී පිටතේදී චූරෝ ප්‍රධාන වශයෙන් සෝපානා සෝපාව හෝ අයිජායේ පුටුවේ අන්ත වාඩි වෙලා අංජා සෙන්වල් හන එදිනෙදා ජීවිතය ගෙනියන චොල්මන් සරාම්දර තරුණ තරුණ මිනිසුන් චිබ්බනේ සෝනන් නිවෙස් තුලදී නම් චජු කියන්නේ බොහෝ විට තත්තතන් ඒ කියන්නේ උණුසුම් පදගේ බිම අන්ත වාඩි වෙලා ටීවී පොකෝනා බැලීම හෝ ස්විකිදෝ විවේක ගැනීමත් හම්මිදා කරනවා. මෙතනදි කියන්නේ එදිනෙදා ජීවිතේ ගෙන යන තරුණ තරුණියන් එළියේදී ප්‍රධාන වශයෙන් සෝපාවේ පුටුවේ වාඩි වෙනවලු. නිවෙස් තුලදී නම් උණුසුම් පොළවේ වාඩි වෙලා තමයිලු විවේක ගැනීම සහ ටීවී බැලීම කරන්නේ. ඒක තමයි මෙතනදී කියන්නේ. තේරුණානේ? අපි 4 වෙනි පාඩමට අදාළ මුන්හවා කොටස සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ පාඩමේ මුන්හවා කොටසින් හම්බ වෙමු. 안녕히 계세요, 여러분.